අයුබෝවන් කියලා ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියන්නේ කොහොමද ඔයාලගෙම කියලා වෙබ්සයිට් එකක් තනියම කෝඩින් දැනුම සහ කොහොමද වෙබ්සයිට් එකක් හොස්ටින් ගන්න කියලා අද මම ඔයාලට සරලව කියලා දෙනවා. ඉතින් ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි ඉතින් යාළුවනේ අපිට මොකටද මේ වෙබ්සයිට් එකක් හදාගන්න ඕනේ. ඉතින් අපි වෙබ්සයිට් එකක් හදාගත්තොත් අපේ වීඩියෝ බලන්න එන කෙනාට ගොඩක් පහසුයි යාළුවනේ. ඉතින් ඕන වෙලාවක අන්තර්ජාලයට පිවිසිලා එයාට පුළුවන් එක්ක YouTube app එක නැත්තම් එයාට පුළුවන් ඉන්ටර්නෙට් බ්‍රවුසර් එක හරහා මේක බලන්න. ඉතින් YouTube නම් කාගේවත් ෆෝන් එකේ නැති වෙන්නේ නැහැ. ඉතින් channel එකට මේ පොඩි මේ ගතියක් අර ඔයාලා කියන්නේ මේ ලස්සනක් වගේ දෙයක්ත් මේකෙන් ලැබෙනවා. ඉතින් මේකට කෝඩින් කරන්න ගියොත් ලොකු කාලයක් අපිට වැය වෙනවා ඇත්තටම කිව්වොත්. ඉතින් මම ඒකටත් පොඩි සොලියුෂන් එකක් ගෙනල්ලා පොඩිම නෙමෙයි ඉතින් ඒක ඔයාලට ගොඩක් වැදගත්. පැය ගණන් කෝඩින් කරන අයට මේ වීඩියෝ එක බැලුවා ඔයාලට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි දැන් වැඩි කතා කරා වැඩිනේ. අපි යමු එකටම අපේ Chrome browser එකට. ඉතින් මම මේ විදිහට Chrome browser එකේ උඩ එකපාරක් ක්ලික් කරගත්තා. ඉතින් මේක ඔන්න වෙනවා. ඉතින් ඔයාලට කියන්න අමතකුණා දෙයක්. ඉතින් ඔයාලට මේ ෆෝන් එකකින් නම් මේක හදන්න බෑ යාළුවනේ. ඉතින් ඒකට මටත් දුකයි. කම්පියුටර් එකක් තියෙනවා නම් තමයි ඔයාලා notepad වගේ Microsoft Visual Studio ඒ වගේ ඒවා use කරලා තමයි ඔයාලට වෙබ්සයිට් එක හදාගන්න වෙන්නේ. ඉතින් මම මේක තව එකක් දාගන්නම්. මේකෙම YouTube ඕපන් කරගන්නවා. අනිත් එකේ මට ChatGPT ඕන. ඉතින් ඔයාලා හදන්න වෙබ්සයිට් එක මොකක් ගැනද කියලා ඔයාලා කලින් හිතා ගන්න යාළුවනේ. ඉතින් හිතා ගන්න නැතුව ඔයාලට මේ වෙබ්සයිට් එකක් හදන්න බෑ. ඉතින් ඔයා මොකක් හරි ඔය කෑම කඩයක් කරනවා නම් කෑම ඔය අනම්මනම් ගණන් දාලා තමයි හදන්න වෙන්නේ. ඉතින් මම ටෙක් channel එකට හදපු වෙබ්සයිට් එක ඔයාලා දැක්කේ නැත්නම් මම comment section එකේ මගේ වෙබ්සයිට් එක link එක දාලා තියෙනවා. ඔයාලට එතනිනුත් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතන දාලා තියෙනවා ChatGPT ඕපන් කරගෙන මට වෙබ්සයිට් එකක් හදා ගන්න ඕනේ. මට ඒකට HTML දෙන්න. channel එකේ නම කියලා දෙමු. channel name කියලා දෙමු යාළුවනේ. නැත්තම් එයා about me කියන එකට ඒක දාලා හදනවා. එතකොට දැන් හරි channel name. ඉතින් මගේ මෙහෙම නමින් නම් ඇත්තට මේ channel එක ගන්න නෑ යාළුවනේ. ෂාරුවිට් ටෙක් ෆෝන් නම්බර් එකක් දීලා දෙන ඊමේල් ෂාරු ගයිස් මේ ඊමේල් එකත් බොරු. වෙබ්සයිට් එක ඩාම් ටීම් වෙන්න ඕන කළු පාට හුරු දැකලා තියෙනවා. මේකට වීඩියෝ ටිකක් දාන්න ඕනේ. ඒකට අවශ්‍ය URL ටික මම දෙන්න මට හදලා දෙන්න. ඉතින් දැන් මම මේක මැද්දට URL ටික ඇඩ් කරන්න තමයි යන්නේ. මේ ඇත්තටම වීඩියෝ එකක් දෙකක් තමයි මේකට ඇඩ් කරන්නේ ඇත්තටම. ඉතින් දැන් මම මේකට සර්ච් කරන තැනට ගිහිල්ලා ටෙක් බ්‍රෝ ලංකා කියලා සර්ච් කරනවා. අනුන්ගේ channel වල ඒවා නම් මම කිසිසේත්ම ඔයාලට මේම වෙබ්සයිට් හදා කරන්න කියන්නේ නැහැ. ඔයාලා දැනගත්තොත් ඔයාලට ප්‍රශ්න වෙන හින්දා. ඉතින් මගේ වීඩියෝ එකක් මුලින්මත් ආවා. ඉතින් ඔයාලා මේ වගේ කෝඩින් කරගන්න කැමති නම් ඒ වගේ දේවල් අලුත් දේවල් දැනගන්න කැමති නම් ඔයා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. දැන් ඉතින් subscribersලා 121ක් ඉන්නවා මේ channel එකේ. ඉතින් දැන් මම තාම මගේ පැයක් දාලා views එක තියෙන වීඩියෝ එකක් තියෙනවා. මම ඒක තමයි දැන් වෙබ්සයිට් එක හදන්න use කරන්නේ. ඉතින් මම මගේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් වෙන්න දාලා තියෙන්නේ ඒක දැන්ටම. ඉතින් දැන් මම මේකේ තිත්තුන එන්න ඕන. අපි බලමු. මේකට ඉතින් ටික වෙලාවක් යනවා යාළුවනේ. මේ අර ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව තමයි මම මෙන්න මේ 33 ක්ලික් කරලා share කියන තැනට ගිහිල්ලා අපි මේකේ link එක URL එක කියන්නේ මෙන්න මේක copy කරගන්න ඕන. මේ විදිහට copy වුණා නම් මෙතන link copied කියලා වැටෙනවා. ඉතින් ඊට පස්සේ මම යනවා මගේ ChatGPT එකට. ChatGPT එකට ගිහිල්ලා URL එකක් දෙන්නම් කියලා තියෙන තැනට මම මේක මේ ආකාරයෙන් paste කරගන්නවා. ඉතින් මට හදලා දෙන්න කියලා දෙනවා. මම මේක මේ ආකාරයෙන් මෙයාට send කරනවා. ඉතින් අපි ඇත්තටම අපි කෝඩින් ඉගෙන ගත්තොත් අපිට ගොඩක් හොඳයි යාළුවනේ. මේ වැඩේ කරන්න අපිට කෝඩින් ඉගෙන ගන්න නම් ගොඩක් කල් යනවා. ඉතින් වෙලා යනවා. ඒ හින්දා තමයි මම මෙයාට කියලා හදාගන්නේ. ඔයාලට පුළුවන් ඔයාලට කිසි වැඩක් නැත්තම් මේ කෝඩින් ඉගෙනගෙන මේක හදාගන්න.
ඉතින් දැන් මෙයා මේ විදිහට මගේ HTML එක රෙඩි කරගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මගේ ඉන්ටර්නෙට් එක ටිකක් ස්ලෝ යාළුවනේ මේ දවස්වල. දැන් ඉතින් මෙයා දැන් මේ ටික ඩික් කරලා හදලා දෙනවා. මෙයා තව ඔයාලට හිතා ගන්න බෑ නම් යාළුවනේ එකටම චුට්ටක් හදන්න. ඊට පස්සේ මෙයා මේකට මොනවද එන්න ඕනි කියලා. ඔයාගේ වීඩියෝ URL තියෙනවා නම් එයාට එවන්නලු. HTML ෆයිල් එකක් විතර සේව් කරලා browser එකෙන් ඕපන් කරන්න. ඕනේ නම් CSS කියන එකෙන් ඔයාලට පුළුවන් ඇනිමේෂන් වගේ වැඩක් දාන්න පුළුවන්. ඉතින් ඔයාලා මේකටම මේක හදන හැටි ඉගෙන ගන්න. ඊට පස්සේ මම ඔයාලට CS ගැනත් කියලා දෙන්න. ඉතින් අපි එකටම මෙන්න මේක මේ විදිහට කොපි කරගමුකෝ. මම එකටම මෙන්න මෙතනින් කොපි කියන එක දෙනවා. මෙතන දැන් copied කියලා වැටුණා. ඊට පස්සේ දැන් අපේ URL එක නම් ready. ඉතින් ඊට පස්සේ මම මේක මෙහෙම ගිහිල්ලා මෙතනින් අයින් කරගන්නවා. ඊට පස්සේ අපේ කම්පියුටරේ නෝට්පෑඩ් එක ඕපන් කරගන්නවා. නෝට්පෑඩ් එකේ මම මේ විදිහට දාලා අර කොපි කරගත්තනේ යාළුවනේ එක අපේ HTML එක ඒක මේ ආකාරයෙන් මෙතනට පේස්ට් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ ඔයාලා මේවා කියවන්න කියලා හිතන්නවත් එපා. ඔයාලටත් වෙලාවකට මඤ්ඤම් වෙයි. මම නම් ටිකක් මේ ගැන දන්නවා. ඒ හින්දා මට අවුලක් නැහැ. ඉතින් මේ කරන විදිහට බලන් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා එක මෙන්න මේ ෆයිල් කියලා Windows 10 11 වලත් notepad එක open කරොත් මෙහෙමයි. ඉතින් ඒ හින්දා ඔයාලට ප්‍රශ්නයක් වෙන්න. ඉතින් මෙතන save නෙමෙයි save has දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන text කියලා තියෙන්නේ. ඉතින් දැන් මම මෙතන දුන්නේ එෂාරු with ටෙක් කියලානේ. ඉතින් ඔයාලා දීපු නමම දෙන්න ඕනේ නැහැ මෙතනට යාළුවනේ. දීපු නමම දීම අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ඔයාලට මෙතනින් මම එෂාරුවිට මේ HTML කියලා දුන්නේ. මට හොයාගැනීමේ පහසු නිසා දැන් මම මේ දවස්වල වෙබ්සයිට් එකක් හදලා තියෙනවානේ. ඒ හින්දා මට හොයාගන්න අමාරුයි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා දෙන්න නම මොකක් වුණත් ඉස්සරහට යාළුවනේ අන්තිමට ඩොට් එකක් තියලා HTML කියලා සේව් කරන්න අමතක කරන්න එපා. හරි save has type කියලා තියෙනවා. එතනින් ඔයාලට දෙන්න තියෙන්නේ document එකක් නෙමෙයි all files කියන එක තමයි දෙන්න ඕන. මෙතනින් අපිට save කියන එක දෙන්න ඕන. ඉතින් මෙතනින් මේ විදිහට ආවම okay කියන එක දෙන්න. හරි ඉතින් මේ විදිහට මෙතනින් අපි back වෙමු. ඉතින් මම මේක මේ විදිහට අයින් කරගත්තා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ දැන් මෙතන ඇවිල්ලා තියෙන HTML ෆයිල් එක. එෂාරු with ටෙක් කියලා අපි මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගමු. අය බලමු කොහොමද අපේ channel එක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් එෂාරු with ටෙක් කියලා ඇවිල්ලා ෆෝන් නම්බර කියලා වැටිලා මෙහෙම ඇවිල්ලා මගේ වීඩියෝ එක ලොකුවට ඇවිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ ප්‍රශ්නාර්ථ අනම්මනම් අපි අර වෙබ්සයිට් එකට දාන්න කලින් අපි එඩිට් කරලා ලස්සනට හදා ගන්න ඕන. ඉතින් දැන් එෂාරු with ටෙක් කියලා වැටිලා මේ වීඩියෝ එක තියෙනවනේ. ඉතින් දැන් මෙතන තියෙනවා 2025 එෂාරු with ටෙක් all right revision සියලු හිමකම් හැවිදින්නේ කියලා තියෙනවා. ඉතින් අපි දැන් කොහොමද මේක හොස්ටින් ගන්න? දැන් මේක මෙහෙම කරා කියලා ඔයාගේ කම්පියුටරේ විතරයිනේ යාළුවනේ බලන්න පුළුවන්. ඉතින් අපි කොහොමද මේක ඕනෑම ලෝකෙට ඕනෑම කම්පියුටර් එකකින් බලන්න පුළුවන් විදිහට හදන්නේ කියලා බලමු. ඉතින් ආයෙත් අපිට මේ වැඩේට Chrome browser එක ඕන වෙනවා. ඉතින් මේ විදිහටම Chrome එක ඕපන් කරගෙන මම ඔයාලට account එකක් හදන තැන ඉඳන්ම කියලා දෙනවා. ඉතින් මෙතන මම මේ ගවේෂ් මිස්ටර් ෂාරු කියන එක තමයි යාළුවනේ තෝරගන්නේ. මගේ අනිත් account වල මේ ඒක රන් වෙන හින්දා. ඉතින් ඔයාලා දැන් හිතනවා ඇති මොකද්ද මේ ෆ්‍රී හොස්ටින් කරන වෙබ්සයිට් එක කියලා. ඉතින් ඒක ගොඩක්ම සරලයි වෙබ්සයිට් එක. අපිට ඕන වෙලාවක කස්ටමයිස් කරගන්න, එඩිට් කරගන්න තරම්ම තේරෙනවා. මමත් කලින් මේ වගේ දේවල් කරලා නැහැ. මටත් මෙදාපාර ඒක ගොඩක්ම තේරුණා. ඉතින් වෙබ්සයිට් එකේ නම තමයි Neocities. ඉතින් ඔයාලා කලින් අහලත් තියෙනවද දන්නේ නැහැ. ඉතින් ටිකක් ටයිප් වෙන එකේ අවුලක් ගියා. දැන් ඉතින් හරි Neocities කියලා මෙහෙම විදිහට සර්ච් කරගන්න යාළුවනේ. ඉතින් බලමු අපි කනෙක්ට් වෙලාද කියලා. කනෙක්ට් උත් වෙලා තියෙන්නේ. දැන් මේක මේ විදිහට ලෝඩ් වෙනවා ටික වෙලාවක්. ඉතින් ඔයාලා කියනවා ඇති ඉතින් GitHub app එක එහෙම මේ වෙබ්සයිට් එක එහෙම ඔයාලා තෝරා මේ ගත්තේ නැත්තේ කියලා. ඉතින් ඒක ටිකක් සංකීර්ණ වැඩි යාළුවනේ. මම ඒකටම ඒක
try කරා ඒක ටිකක් මට අමාරු වුණා. සමහර විට ඔයාලට ලේසි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මට ඒක ටිකක් අමාරු වෙච්ච හින්දා මම ඒක නම් තෝරගන්න කියනවා. ඉතින් මම මේ විදිහට Neo Cities කියලා සර්ච් කරනවා. Neo Cities තමයි මේ වෙබ්සයිට් එකේ නම. හරි යාළුවනේ ඉතින් අපිට ඕන වෙබ්සයිට් එක මේ විදිහට අපිට ලෝඩ් වෙලා ආවා. ඉතින් අපි ටිකක් මේකේ මෙන්න මේ විදිහට යමු. Neo Cities create your මේක ටිකක් මම මේ විදිහට අයින් කරගත්තා. ඉතින් මම ඒක ඒ විදිහට අයින් කරගත්තා. ඊට පස්සේ අපිට මෙන්න මේ Neo Cities create your own free website. ඒක උඩ එකපාරක් අපි මේ විදිහට ක්ලික් කරගන්න ඕන. ඉතින් ඔයාලා Neo Cities account එකක් තිබ්බත් නැතත් මෙතනට අදාළ නැහැ. මම ඔයාලට account එකක් හදන විදිය ඉදම්ම ඔයාලට මෙතනදී කියලා දෙනවා. ඉතින් මෙතන යටට ගියාම ඔයාලට වෙනවා මේක මේ හදාගන්න sign up for free කිසිම charge එකක් අය කරන්නේ නැහැ මෙයාලා. ඉතින් user name ඔයාලට ඕනම තැනක user name එකක් තියෙනවනේ යාළුවනේ. දැන් ඔයාලගේ channel එකේ නම tech with Esharu තමයි example එක විදිහට මම ගත්තේ. ඉතින් මම මෙතන tech කියලා මේ වගේ ඉඩ ගන්න අමතක කරන්න එපා. with Esharu කියලා ගහන්න. ඊට පස්සේ මේක මෙන්න මෙයාලගේ කවුරු හරි අරගෙනද කියලා තියෙනවා නම් අපිට පේනවා නෑ. ඒක කවුරුත් තරන්න නැති හින්දා අපිට මේක යූස් කරන්න පුළුවන්. ඉතින් ඔය ටැග්ස් කියලා තියෙනවනේ ටොපික් එක මොකද්ද channel එක. ඔය programming ද ඒවා මේවා ගැනද video games ද food ද අනම්මනම් තියෙනවනේ. ඉතින් මම මෙතන කියන tech කියලා ගහනවා tech. ඊට පස්සේ account එකට password එකක් දෙන්න කියනවා. ඉතින් මම මෙතනට දෙනවා මට මතක හිටින password එකක් ඉතින් යාළුවනේ. ඉතින් ඒක ඒ විදිහට මම දීලා මෙතනට email එකක් දෙන්න කිව්වා. ඉතින් email එකක් මෙන්න මෙතන email කියලා තියෙනවනේ ඔයාලට. එතකොට අනිවාර්යයෙන්ම email එකක් දෙන්න පුළුවන්. ඉතින් මෙතනින් මම දැන් මගේ mail box එකේ මම මේ වැඩ කරන account එකේ ගවේෂ් කියලා තියෙන එකට තමයි දෙන්න යන්නේ email එක. ඉතින් මම මෙන්න මේ විදිහට මේක save කරගන්නවා. account මේ email එක දීලා මේ විදිහට දාලා shift එක දීලා add ලකුණු දීලා gmail.com කියලා මේ විදිහට දෙනවා. ඉතින් ඊට පස්සේ මම මේක හරියට දුන්නා. මට මතක විදිහට එහෙම තමයි තිබ්බේ. ආයෙත් මම චෙක් කරගන්න ඊමේල් එක හරියටම දෙන්න. ඊට පස්සේ I am human. ඉතින් මේක අනිවාර්යයෙන්ම තියෙනවා. මේක වෙලාවල කරදරයක් යාළුවනේ මේ වෙබ්සයිට් එකේ පොඩි අවුලකට තියෙනවා. මේ ඒක හරි වෙලාවට verify වෙන්නේ නැහැ. ඉතින් please drag each missing pieces shape කියලා තියෙනවා. ඉතින් අපිට මේක හදන්න තියෙන්නේ මේ විදිහට මේක හරි තැනින් තියන්න තමයි තියෙන්නේ යාළුවනේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට එක සැරේට ඔයා හියුමන් කෙනෙක්ද මොලේ තියෙන මේ කෘත්‍රිම බුද්ධියට වඩා අපිට තියෙනවානේ මේ. ඉතින් ඒක ටෙස්ට් කරලා බලන්න තමයි මේක තියෙන්නේ. ඉතින් create my site කියන එක උඩ එකපාරක් ටික් එකක් දාන්න. ඊට පස්සේ Neo Cities welcome කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට එකක් වැටෙනවා යාළුවනේ. ඉතින් support කියලා වැටලා 50GB storage එකත් එක්ක මම මේක මේ විදිහට මෙහෙම කපා ගන්නවා. bandwidth එක GB 3000ක් දක්වා තියෙනවා. ඉතින් ඔයාලට මේකට PayPal හරහා තියන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කිව්වේ free. ඒ කියන්නේ ඩොලර් 5ක් යා රුපියලක්වත් වැය වෙන්නේ නැහැ ඔයාලට. ඉතින් ඔයාලට මේක නෙමෙයි අපිට ඕන මෙන්න මේක 1GB storage එකක් එක්ක GB 200ක bandwidth එක අපි ඒක continue කියන එක දෙමු. ඉතින් GB 1GB ඉතින් ඇති වෙයි කියලා මම හිතන්නේ. මට දැනට ඇති වුණා මට 1GB. ඉතින් ඉස්සරහට මදි වුණොත් මට ඉතින් මේක purchase කරන්න සිද්ධ වෙයි. එහෙම නැති වුණොත් මම ඔයාලට ගොඩක් ධාරිතාව තියෙන එකක් ගැනත් හොයලා බලන්න. ඉතින් මම මෙතන දැන් Gmail කියන එකට දීලා මම මේ විදිහට ඒක search කරගන්නවා. Gmail එකටනේ අපේ email එන්නේ. ඉතින් මේ විදිහට ගිහිල්ලා මෙන්න මේකයි email කියන එක උඩ එකපාරක් ක්ලික් කරනවා. ඉතින් මම මේක පාවිච්චි කරපු නැති account එකක් යාළුවනේ. ඒකයි මේ
එච්චර වෙලා යන්නේ. දැන් ඉතින් Google work space කියලා මේක වැටුණා. වීඩියෝ එක නම් ටිකක් දික් වෙයි යාළුවනේ. ඉතින් ඔයාලට මේක පැහැදිලි ආකාරයෙන් කියලා දෙන්න එපා. නැත්තම් ඉතින් ඔයාලටත් වැඩක් නැහැ, මටත් වැඩක් නැහැ. වීඩියෝ එක ගෙනාවම මහන්සිය වැඩක් නැහැ. බලන කෙනාගේ ඩේටාත් අපරාධනේ. ඉතින් ඒක තමයි මට මෙච්චර මේක කරන්න වෙලා යන්නේ. ඉතින් මෙතන no TCS කියලා ඇවිල්ලා මෙන්න මෙතන විදියට no reply කියලා ඊමේල් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. අපි ඒක එකපාරක් ක්ලික් කරගමු. මම මේක මෙතනින් මෙහෙම කපනවා. ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව ඉක්මනට මේකව කරගන්න පුළුවන් යාළුවනේ. මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටිකක් ස්ලෝ මේ දවස්වලදී. ඒකයි ප්‍රශ්නේ යාළුවනේ. මම මේක ආයේ ඔබා ගන්නවා. ඉතින් මේ විදිහට hello tech with Sharu කියලා වැටිලා මේ විදිහට මෙහෙම වැටිලා තියෙනවා. ඊට පස්සේ මේ උඩින්ම ආපු එක නම් දැන් මිනිත්තු 2යි මේක ඇවිල්ලා තියෙන්නේ. මම මේක ලව් දෙනවා අපිට ආපු ගමම දැනගන්න පුළුවන්. අපිට මේක නෙමෙයි ඕන ඊමේල් එක මීට යටින් තිබ්බ ඊමේල් එක වෙරිෆිකේෂන් කියලා. අපිට ඒක තමයි ඕනේ. මෙයා අපේ ඊමේල් එක වෙරිෆයි කරගන්නනේ. අපේ කෝඩ් එකක් නේ අහලා තිබ්බේ. ඒක තිබ්බේ යට යාළුවනේ. අපි account එකක් හදපු ගමම අපි ඊමේල් එකට මෙයාලා send කරනවා මෙහෙම මේක register වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ තමයි අපේ වෙරිෆිකේෂන් එක ඒ අදාළ account එකට යාලා යවන්නේ. ඉතින් මම ඊට පස්සේ මෙන්න මේ confirm email address කියන එකට එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ මගේ මෙන්න මේ විදිහට මෙයාලා කෝඩ් එක ඒවා verification code Ds කියලා මෙන්න මේ විදිහට මම කෝඩ් එක දීලා තියෙනවා. මම ඒක මෙතනින් copy කරගෙන මෙන්න email verification token කියන තැනට මේක paste කරගෙන confirm email කියන එක දෙනවා. ඉතින් මම මේ කරන step හරියටම බලා ගන්න යාළුවනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. ඔයාලා දැන් මෙතන අපි අතන කෝඩින් හදාගත්තු ඉඳ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් already now HTML කියලා go to dashboard කියලා තියෙනවා. ඉතින් ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න තමයි තියෙන්නේ. ඔයාලා on කරද්දිම මේ විදිය ෆයිල් එකක් එයි. ඔයාලා මේවා remove කරන්නවත් මොනවත් කරන්න යන්න එපා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවද දන්නේ upload කියලා එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මේක ටිකක් වෙලා ලෝඩ් වෙනවා. ඔයාගේ මැෂින් එකේ තියෙනවා. දැන් ඔයාට මතක තියාගන්න අපි අර HTML එකක් හදාගත්තානේ. මම මෙතනින් මෙහෙම ටිකක් බැක් වෙනවා. මෙතනින් අයින් කරගෙන මේකත් කපා ගන්නවා. මෙහෙම අයින් වෙනවා. ඉතින් මෙන්න මේ Sharu with tech එක කොතනට save කරේ කියලා ඔයාගේ ඔළුවේත් මතක තියෙන්න ඕන. අනිවාර්යෙන් මම කියන්නේ desktop එකේ save කරගන්න කියලා. ඉතින් දැන් මම මේකේ ආයේ dashboard එක open කරගෙන upload කියන එක උඩ දෙනවා. ඊට පස්සේ ඔයා දැන් අලුතෙන්ම ෆෝල්ඩර් එකක් හදලා දැම්ම නම් ෆෝල්ඩර් එකට යන්න නෑ. මම නම් ඩෙස්ක්ටොප් එකේ දීපු ඉඳන් මම ඩෙස්ක්ටොප් කියන එකට යනවා. ඉතින් මම මේ විදිහට ඩෙස්ක්ටොප් කියන එක දීලා tech Sharu with tech කියන එකට දීලා open කියන එක දෙනවා. ඉතින් ඊට පස්සේ මෙයාලා කියනවා මේක මම අප්ලෝඩ් කරා. ඉතින් අප්ලෝඩ් successful කියලා වැටෙනවා. ඉතින් අපේ මතකද ඔයාලා ඒක on කරපු ගමන් අපේ ආව ප්‍රශ්නාර්ථ වගේ අපි ඒක edit කරගන්න ඕන. ඉතින් edit කියන එකට ගියාම ඔයාලගේ දැන් පෙන්නනයි මේකට ඔයා use කරපු coding ටික අනිවාර්යයෙන්ම ඉතින් ඔයා කොතනටද ප්‍රශ්නාර්ථ වැඩිලා තිබ්බේ කියලා මතකේ තියාගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට තියෙනවා මම ප්‍රශ්නාර්ථ ටික බලමු තියෙද්ද කියලා මෙතනින් ටික වෙලාවක් යනවා අපේ මේවා හරියටම මේකට ලෝඩ් වෙලා සේව් වෙන්න. ඉතින් දැන් නම් මෙතන ප්‍රශ්නාර්ථ පෙන්නනවා. මේ තියෙන්නේ ෆෝන් නම්බර් කියන තැන ප්‍රශ්නාර්ථ දෙකක් දාලා මෙතන ඊට පස්සේ ආයි ඊමේල් තැනත් ප්‍රශ්නාර්ථ දෙකක් තියෙනවා. ඉතින් මේක ඊට පස්සේ මම මේ විදිහට මෙන්න මෙතනින් සේව් කියන එක දෙනවා. ඉතින් your file has been saved කියලා වැටෙනවා. ඉතින් මේක සේව් වෙන්නත් විනාඩියක් දෙකක් යනවා. ඊට පස්සේ මම මේක ඩබල් ක්ලික් කරනවා. ඉතින් මේක ඩබල් ක්ලික් කරාම අපිට මේක ලෝඩ් වෙන්න ගන්නවා. ඊට පස්සේ මේකත් විනාඩියක් දෙකක් ලෝඩ් වෙනවා. දැක්කනේ යාළුවනේ අර තිබ්බ ප්‍රශ්නාර්ථ කිසිම දෙයක් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ Sharu මෙන්න මෙතන මේ පිටිපස්සේ තියෙන කෝඩ් එක ලස්සනට හදාගන්න. මම ඒ ගැනත් කියලා දෙන්න. මෙතන මේ rename කියන එකට Sharu කියලා දීලා ඔයාලට පුළුවන් මෙතනින් පොඩි ඉරි කෑල්ලක් දෙන්න. ආයෙත් මෙතනට ඉරි කෑල්ලක් දෙන්න. එතකොට මේක rename කරන්න. එතකොට මේක හරියනවා. මාත් මගේ වෙබ්සයිට් එකේ එහෙම වෙලා තිබ්බා. ඊට පස්සේ මම ඒක හදාගත්තේ ඒ විදිහට. ඉතින් මම මේක ආයෙ ඩෑෂ්බෝඩ් එකට යනවා Sharu with
ටෙක් HTML. ඔයාලා HTML කියන කැල කපන්න උත්සාහවත් කරන්න බෑ. එහෙම වුණොත් ඔයාගේ ෆයිල් එක අනිවාර්යයෙන්ම මේ එයාලා හිතන්නේ නිකන් නෝට් ටෙක්ස්ට් ෆයිල් එකක් කියලා. ඉතින් දැන් මේක මේ විදිහට පෙන්නනවා. ඔයාලට පුළුවන් මෙන්න මේක මේ විදිහට අරගෙන මේක කොපි කරගෙන ඔයාගේ ඕන වෙබ්සයිට් එක වෙබ් බ්‍රවුසර් එකකට දාන්න. ඉතින් යාළුවනේ දැන් මම අපේ වෙබ්සයිට් එකේ link එක මගේ ෆෝන් එකටත් දාගත්තා. ඉතින් අපිට දැන් හරියටම බලන්න පුළුවන් වැඩද නැද්ද කියලා මේක වෙනත් account එකකින් run වෙන නිසා. ඉතින් දැන් මම කම්පියුටරෙන් කිසිම සම්බන්ධතාවයක් නැහැ නේ යාළුවනේ. ඉතින් අපි මේක එකපාරක් මේ විදිහට ක්ලික් කරලා බලමු අපේ වෙබ්සයිට් එක load වෙනවද කියලා. ඉතින් මේ විදිහට අපේ වෙබ්සයිට් එක නම් ආව යාළුවනේ. මම මේ පැත්ත හැරෙව්වොත් ඔයාලට පේන්නේ නැති වෙයි කියලා හින්දා තමයි මම මෙන්න මේ පැත්තෙන් කරන්නේ වීඩියෝ ඕන හැම එකම. දැන් ඉතින් මම මේක තව ටිකක් zoom out කරගෙන අපේ වීඩියෝ එක පෙන්නනවා ටෙක් බ්‍රෝ ලංකා ෆෝන් එකේ ගේම්ස් ඩවුන්ලෝඩ් නොකර සෙල්ලම් කරමු අපේ වීඩියෝ එකත් එක්ක. ඉතින් එෂාරුවිත් ටෙක් ෆෝන් නම්බර් එක ඊමේල් එක. ඉතින් ওই විදිහටම නේද අපිට කම්පියුටරේනොත් පෙන්වන්නේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් ඕන තරම් වෙබ්සයිට් හදාගන්න යාළුවනේ. ඉතින් ඔයාලා ඉතින් මේක බොරු වැඩ වලට නම් පාවිච්චි කරන්න එපා ඉතින්. ඉතින් ඔයාලට මම කියලා දීපු දේ ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකේ HTML එක තවත් දියුණු කරලා ඔයාලට හොඳ වෙබ්සයිට් එකක් හදාගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මේකේ මම ඔයාලට 1GB වලට වඩා ස්ටෝරේජ් එකක් පුරවන්න පුළුවන් වෙබ්සයිට් එකක් හොයාගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ මම දානවා. ඉතින් මගේ වෙබ්සයිට් එකක් තියෙනවා ඔයාලට පුළුවන් ඒකත් බලන්න. ඉතින් අපි අලුත් මේ වගේ දන්නේ නැති හොඳ දැනුම තියෙන වීඩියෝ එකකින් හම්බ වෙමු.